Oh, wow. OTV YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ගොඩ කාලයකට පස්සේ ඔන්න ආයිමත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන. ඉතින් තාමත් ඔයා මගේ OTV channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරලා පහලින් තියෙන bell icon එක click කරලා තියාගන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. බලපු නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් මගේ channel එකට ගිහිල්ලා ස්වාභාවිකව කිසිම මුදලක් වේදම් කරන්නේ නැතුව ගෙදර ඉඳගෙන කොහොමද ලස්සන වෙන්නේ කියලා මගේ වීඩියෝස් වලින් බලන්න. ඔන්න ඉතින් ළඟදිම ඔයා බ්‍රයිඩ් කෙනෙක් වෙන්න නම් ඉන්නේ. ඒ වගේම ළඟදිම ඔයාට වෙඩින් එකක්, පාටි එකක් මොනවා හරි ෆන්ක්ෂන් එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ අයි ස්පෙෂල් එක මගින් ඔයාට හිතා ගන්න බැරි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මේ ෆේෂල් එක කරපු පළවෙනි මොහොතේම. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු පළවෙනි පියවර බලන්න. මම මුලින්ම මේක දාගන්නවා මගේ කොණ්ඩේ මූණට ඇවිල්ලා කරදරයක් නොවෙන්න. මූණට මොන සත්කාරය කරන්නත් කලින් හොඳට කොණ්ඩේ බැඳගෙන මේ වගේ බෑන්ඩ් එකක් හරි දාගන්න. එතකොට ඔයාට අර කොණ්ඩේ මුකුත් ගෑවෙන්නේ නැතුව පහසුවෙන් කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියවනේ මේ ෆේෂල් එක විශේෂයි කියලා. මොකද මේක අයි ස්පෙෂල් එකක්. ඉතින් මේක ගොඩාක් ඔයාට හොඳ ප්‍රතිඵල කරපු ගමම ගන්න පුළුවන් එකක්. ඒකට මුලින්ම ඔයා කරන්න ඕනේ මෙන්න මේ අයි ස්පෙෂල් එක ඒකට මේ විදිහට අයිස් කැට අයිස් කියුබ්ස් ටිකක් අරගෙන මේ වගේ භාජනයකට දාලා ඒකට වතුර ටිකක් එකතු කරගන්න. මුලින්ම කියන්න ඕනේ ඔයාට අසනීපෙන් ඉන්න කෙනෙක් නම් හෙම්බිරිස්සා වගේ දේවල් තියෙනවා නම් මේක කරන්න යන්න එපා. අනිත් එක තමයි රැට මේක කරන්න යන්නත් එපා. මොකද මේ අයිස් කියුබ් වලට අපි මූණ දාන නිසා, මූණ අපි සෝදන නිසා අනිවාර්යෙන්ම ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි මේකට භාජනයක් ගන්නකොට ඔයාගේ මූණ ඇතුළට ඔබන්න පුළුවන් භාජනයක් ගන්න. මේ විදිහට ටිකක් පැතලි බෝල් එකක් ගත්තොත් ඔයාට ලේසියි. දැන් මම මේ විදිහට මූණ මේකට ඩිප් කරගන්න යන්නේ. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට කිව්වේ ඔය අසනීපෙන් ඉන්නා නම් මේක කරන්න යන්න එපා. චුට්ටක් අපහසු වුණාට මේක මාරම ප්‍රතිඵල තියෙන ෆේෂල් එකක්. අනිවාර්යයෙන්ම කරන්න. මේ විදිහට එකපාරක් ඩිප් කරා පොඩි බ්‍රේක් එකක් ගන්න. ඊට පස්සේ ආයෙමත් මම ඩිප් කර ගන්නවා. මේක මේ කරනකොටම ඔයාට දකින්න පුළුවන් හොඳ ග්ලෝ එකක් ඔයාගේ මූණට එනවා. මේ විදිහට පුළුවන් නම් ඔයා දෙපාරක් හෝ තුන් පාරක් කරන්න. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. මම මේ විදිහට කරනවා. චුට්ටක් ඉන්න තව වැඩක් තියෙනවා. දැන් මම මේ විදිහට තුන් පාරක් හතර පාරක් අයිස් වල මගේ මූණ ඩිප් කරගත්තානේ. දැන් මම මෙන්න මේ අයිස් කියුබ් එක අරගෙන මේ විදිහට පොඩ්ඩක් මගේ මූණ මසාජ් කරනවා. මෙන්න මේ විදිහට. මේකෙන් ඔයාගේ සමේ තියෙන ලේ ගමනාගමනය හොඳට ක්‍රමවත් වෙනවා. ඔයාගේ සමට හොඳ ෆ්‍රෙෂ් ගතියක් එනවා. තියෙන විස බීජ දූවිලි ඉවත් වෙනවා. ඒ වගේම මූණේ තියෙන ඕපන් පෝස් තියෙනවා නම් ඒවා වලටත් ගොඩක් හොඳයි. අරුණම් ඔයාට පුළුවන් පොඩි රෙදි කෑල්ලක් අරගෙන ඒකට තියලා අයිස් එක මේ විදිහට මූණට තියන්න. මේක ගොඩක් කළා කරන්න නැහැ. පොඩි වෙලාවක්. මේක තමයි අපේ ෆේෂල් එකේ වැදගත්ම පාර්ට් එක. ඒ නිසා මේක ස්කිප් කරන්න එපා. අපි යන්නේ දෙවෙනි පියවරට. ඒකට ඔයාට ඕනේ ෆ්‍රෙෂ් මිල්ක්. ඔයාට ෆ්‍රෙෂ් මිල්ක් ගන්න බැරි නම් ඔයාට පුළුවන් ඒ වෙනුවට රෝස වතුර යොදා ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් අරගෙන මම මෙන්න මේ විදිහට කොටන් පැඩ් එකක් අරගෙන ඒක ෆ්‍රෙෂ් මිල්ක් එකට දාලා මේ විදිහට හොඳට පොඟව ගන්නවා. මූණ මේකෙන් ක්ලෙන්ස් කරගන්න තමයි යන්නේ. මේ විදිහට හොඳට මේකෙන් ෆ්‍රෙෂ් මිල්ක් ටික අරගෙන
හොඳට ක්ලෙන්ස් කරගන්න. අප කෑල්ල ඉවත් කරගන්න අනිවාර්යයෙන්ම තියෙන මැරුණු හැම කුණු දූවිලි ඉවත් කරගන්න ගොඩාක් හොඳ දෙයක් තමයි ෆ්‍රෙෂ් මිල්ක් කියලා කියන්නේ. වගේම මේ හැම සත්කාරයක්ම මූණට විතරක් නෙවෙයි බෙල්ලටත් අමතක කරන්න එපා. ක්ලෙන්ස් කරගෙන ඔයාට පුළුවන් මේක ඔයා හොදන්න යන්න ඕනේ නැහැ. මේක ඔයාට පුළුවන් නිකම්ම පිහදලා ඉවත් කරගන්න. මේක හොදන්න යන්න අවශ්‍ය නැහැ. එහෙනම් යමු තුන්වෙනි පියවර. මෙතන මම අරන් තියෙනවා හාල් පිටි මේස හැන්දක්. ඒකට හනි. හාල් පිටි මේස හැන්දකට හනි ටිකක් මේ විදිහට එකතු කරගෙන තියෙනවා. දැන් ඔයාට තියෙන්නේ මේක මික්ස් කරගන්න. චුට්ටක් ඝනකමට තියෙන පේස්ට් එකක් හදාගන්න. මුලින්ම මේ විදිහට චුට්ටක් මූණි ගා ගන්න. මේ විදිහට හිමීට ස්ක්‍රබ් කරන්න. අර ගොඩාක් තද කරලා කරන්න යන්න එපා. මේ විදිහට සොෆ්ට් එකට කරගන්න. පහසෙන්ම ඔයාගේ සමේ තියෙන black heads, white heads ඒ වගේම ගැඹුරින් ඔයාගේ හැම පිරිසුදු කරනවා, මැරුණු හැම ඉවත් කරනවා. හාල් පිටි කියලා කියන්නේ අපේ සමට හොඳ පැහැයක් ලබලා දෙන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් ඒ නිසා තමයි අපි ගොඩක් වෙලාවට හාල් පිටි ෆේෂල් කරනකොට ඒ වගේම පැක් දානකොට අනිවාර්යෙන්ම ඔයාලා දකින්නවනේ ගොඩාක් වෙලාවට අපි යොදා ගන්නවා ඒ හාල් පිටි වල තියෙන ඒ විශේෂත්වය නිසා. ඒ වගේම බෙල්ල විනාඩියක් දෙකක් මේ විදිහට ස්ක්‍රබ් කරගෙන මූණ සහ බෙල්ල වොෂ් කරලා ඉවත් කරගන්න. මම මේක හොදගෙන එන්නම්. හතරවෙනි පියවර පේස් පැක් එක. ඒකට මම මුලින්ම මෙතන අරගෙන තියෙනවා කඩල පිටි. කඩල පිටි මේස හැන්දක් මම භාජනයකට එකතු කරගන්නවා. එතන මම අරන් තියෙනවා මී පැණි. මී පැණි ටිකක් මේකට එකතු කරගන්න. අවසාන ඉන්ග්‍රීඩියන්ට් එක මම මේ විදිහට එකතු කරගන්නවා ෆ්‍රෙෂ් මිල්ක් මේස හැන්දක් වගේ. පිටි මේස හැන්දක්, මී පැණි ස්වල්පයක්, ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් මේස හැන්දක් වගේ. දැන් මම මේ ටික හොඳට මික්ස් කරගන්නවා. පැක් එක රෙඩි. මම මේ විදිහට අතින්ම තමයි ආලේප කරන්නේ. ඉතින් ඔයාට එහෙම කැමති නැත්නම් බ්‍රෂ් එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් අපි මේ පේස් පැක් එකට යොදාගත්තු කඩල පිටි, මී පැණි, ෆ්‍රෙෂ් මිල්ක් අපේ සමේ තියෙන අඳුරු පැහැය, අව පැහැය නැති කරන්න උපකාර වෙනවා. ඒ වගේම අපේ සමට හොඳ පෝෂණයක් ලබා දෙනවා. සම අකලට වියපත් වීම වළක්වලා අපේ සමට හොඳ තරුණ වෙනුමක් ලබා දෙනවා. එයාට ස්වාභාවිකව ලස්සන වෙන්න පුළුවන් ක්‍රම කොච්චර තියෙනවද? ඉතින් මේක මම කියන නිසා නෙවෙයි, ඔයා කරලා බලන්න. එතකොට ඔයාට අත්දකින්න පුළුවන් වෙයි මම මේ කියන්නේ බොරුවක්ද ඇත්තක්ද කියලා. ඉතින් මේ ස්වාභාවික සත්කාර වලින් හොඳ ප්‍රතිඵල ගත්ත අය ඕනේ තරම් ඉන්නවා. ඉතින් මගේ වීඩියෝස් බලන ඔයාලා ඔයාලගේ රිසල්ට් මාත් එක්ක බෙදා ගන්න එක මට තියෙන ලොකුම සතුට තමයි ඒක. හරිම සතුටුයි මට ඒව දකිද්දී. මුනේ සහ බෙල්ලේ ඇප්ලයි කරගන්න. කතා කරන්න යන්න එපා මේ පේස් පැක් මේ ගානකොට හොඳද? මූණට සහ බෙල්ලට ආලේප කරලා විනාඩි 20ක් මේ විදිහට හොඳට සමට උරා ගන්න තියන්න. ඩ්‍රයි වෙලා තියෙන්නේ. ඉතින් මේ මෙන්න මේ විදිහට ඉවත් කරාම ඔයාලට පේනවද මේ වෙනස? අයින් කරපු ගමන්ම හොඳ වෙනසක් ඔයාට බලන්න පුළුවන්. ඔයාට බලන්න පුළුවන් ඔයා මේ පැක් එක අයින් කරපු ගමන්. ඔයාට පුළුවන් මේ වගේ තෙත ස්පොන්ජ් එකක් භාවිතා කරලා හරි මේක ඉවත් කරගන්න. පැක් එක ඉවත් කරපු ගමන්ම මෙන්න මේ වගේ
හොඳ වෙනසක් ඔයාගේ සමයේ දකින්න පුළුවන් වෙයි. අනිවාර්යෙන්ම ඉතින් මේ අයිස් ෆේෂල් එක ගොඩාක් හොඳ රිසල්ට් තියෙන ෆේෂල් එකක් කියලා මම කිව්වේ ඒකයි ඔයාලට. ඔන්න ඔයාත් බ්‍රයිඩ් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් නම් අඩුම ගානේ සතියකට දෙපාරක්වත් මේක කරලා බලන්න. ඔයාට මාසයක් යනකොට හිතා ගන්න බැරි ප්‍රතිඵල දකින්න පුළුවන් වෙයි. එහෙනම් ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලා හැමෝටම ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙම වුණා කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාලත් මේ විදිහට මේ ෆේෂල් එක කරලා ඔයාලගේ රිසල්ට් මට කියනකම් මං ආදරෙන් මග බලන් ඉන්නවා. මේ වගේ තවත් ලස්සන වෙන්න පුළුවන්, පැහැපත් වෙන්න පුළුවන් ක්‍රම ගැන දැනගන්න කැමති නම් Beauty with Ru මාව subscribe කරලා තියාගන්න. එහෙනම් අද දවසට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.